ලෝටස් එක්කා YouTube channel එකට වෙනද වගේ මදත් ඔලු සාදරයෙන් පිළිගන්නවා. අද මාළු පැක් කරන වීඩියෝ එකක් ගේන්න හිතුවා. මාළු ජෝඩු 250ක වගේ ඕඩර් එකක් ඇවිල්ලා තියෙනවා. ඒකට පැක් කරන වීඩියෝ එකක් ගේන්න ඕන කියලා මට හිතුණා. මේක තමයි මාළු ටික ඉන්නේ. මාළු පැක් කරන විදිය මම සම්පූර්ණ මේ වීඩියෝ එක අරගෙන එන්නම්. හරි අපි බෑග් දෙකකට වතුර ගත්තා. සාමාන්‍යයෙන් බෑග් එකෙන් 3න් එකක් වගේ වතුර පුරව ගන්න ඕන. මේ බෑග් දෙකේ මෙහෙමයි තියෙන්නේ. හරි දැන් මාළු ටික කල්ගත්තා. ඒක දැන් ගණන් කරලා දාන්න ඕන බේසන් වලට දා ගන්න ඕන. ඒකත් මම කලින් කඩ පෙන්නන්නම් වීඩියෝ එක. තුනයි. පේනවනේ හොඳ පාටට මාළු ටික ඉන්නවා සයිස් එකට. හරි අපි මේ බේසමට 250ක් මාළු ගණන් කරගත්තා. තව 250ක් ගණන් කරගන්න ඕන. හරි ඒකත් අපි ගණන් කරගමු. හරි මාළු ටික සේරම අල්ල ගත්තා. මේ බේසම 250යි, මේ බේසම 250යි. 500ක් ඉන්නවා. දැන් අපි මාළු ටික විතරක් බේරලා අරගෙන බෑග් වලට දා ගන්න හදන්නේ. හරි අපි බෑග් වලට දාගෙන ඉවරයි. දැන් තියෙන ඔක්සි ගහන්න යන්න. හරි ඉස්සෙල්ලාම අපි මේකේ 3න් එකේ වතුර ගත්තේ. 3න් දෙක ඔක්සි ගහන්න ඕන. ඉස්සෙල්ලා මේ අතුරු තියෙන පාදේ ටික අයින් කර ගන්න ඕන. ඒක අයින් කරගන්න. මොකදලා අදලා මේ මුඩ ගත්තා. අයින් වුණා. ඊට පස්සේ බඩේ දාලා සාමාන්‍යයෙන් දුර ගමන් යනවා නම් මේක බටේ ඇතුළටම දාලා වතුරත් එක්කම බබල් එන්න ගන්න ඕන. මේක ඉතින් දුර යන ඕඩර් එකක් නෙවෙයි. ඒකින්ද සාමාන්‍යයෙන් උඩ තියලා ගවුවා. දැනට ප්‍රමාණවත්. Pengen gede orang, lagi ada yang raba pada nih.
හරි මවුඩි පැක් කරලා ඉවරයි. මේ ඉන්න මවුඩි ටික. අපේ ගාව මෙන්න මේ සයිස් පොලිතින් බෑග් එකේ තියෙනවා. මේක සයිස් එක පළව අඟල් 15 දිග අඩි 2.5 වගේ දිග. මේ ක්ලීන් කරපු බෑග් වගේ. අඩුවට දෙන්න පුළුවන් අවුලක් නෑ. ඕන කෙනෙක් ඉන්නවා නම් මම WhatsApp නම්බර් එක දානවා. කතා කරන් තියෙන මේ පැක් කරලා තියෙන මේ වගේ බෑග් වල. ගෙදරටම ඩිලිවර් කරලා දෙන්න පුළුවන් අවුලක් නෑ. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මම WhatsApp නම්බර් එක දානවා. මෙසේජ් එකක් දාන්න. මේ තියෙන බෑග් එක. අදට වීඩියෝ එක ඉවරයි. මේ ටික අරන් යන්න ඕන. ඊළඟ වීඩියෝ එකක් හම්බ වෙනකම් ඔයගොල්ලෝ පරිස්සමෙන් ඉන්න.